අද අපි ඔයාලට අරන් එනවා ස්විස් රෝල් හදන හැටි. මුලින්ම අපි මේකට සීනි ස්වල්පයක් එකතු කර ගන්නවා කැමති පරිදි. ඊට පස්සේ ඒට ඔලිව් ඔයිල් ස්වල්පයක් එකතු කර ගන්නවා. ඒ ටික එකතු කරගෙන හොඳින් මිශ්‍ර කර ගන්න ඕනේ. තව ඊට පස්සේ අපි මේකට තව බිත්තර 3ක් එකතු කර ගන්නවා. මුල් බිත්තරේ එකතු කරගෙන හොඳින් බීට් කර ගන්න ඕනේ ටික වෙලාවක් යනකම්. ඊට පස්ව තමයි ඉතුරු බිත්තර දෙක එකතු කරගන්නේ. බිත්තර 3ම එකතු කරගෙන මේ විදිහට ටික වෙලාවක් හොඳින් බීට් කරගන්න. හොඳින් බීට් කරගත් පසු අපි මේකට වැනිලා ස්වල්පයක් එක් කරගන්නවා. ඒක ඔයගොල්ලෝ හදන විදිය ප්‍රමාණය අනුව බලලා ඒ විදියට මේ එක් කරගන්න පුළුවන්. ඉන් පසු අපි මේකට පාම් පිටි හෝ අපිට මේකට ආටා පිටි හෝ එකතු කරගන්න පුළුවන්. අපි පාම් පිටි කන්න නැති කෙනෙකුට හොඳ නැති කෙනෙකුට එහෙම හදනවා නම් අපිට මේකට ආටා පිටි පාවිච්චි කරන්න පුළුවන්. ඊට අපි බේකින් පවුඩර් ස්වල්පයකුත් එකතු කර ගන්නවා. අපි කලින්ම මේකට එකතු කරගත්තේ මුලින්ම ඔලිව් ඔයිල් නේ. අපට ඔලිව් ඔයිල්ම ඕනේ නැහැ. මේකට නම් හොඳ පොල් තෙල් ඉදර හදාගත්තු පොල් තෙල් හරි හොඳ කඩෙන් ගන්න පුළුවන් හොඳ පොල් තෙල් එකක් එකතු කරගත්තත් වරදක් නැහැ. ඊට පස්සේ අපි මේක පෑන් එක දාලා මේ රත් කරගන්න තමයි හදන්නේ. කරත් අපි පෑන් එකෙත් ඔලිව් ඔයිල් ස්වල්පයක් ගා ගන්නවා. ඊපස්සේ මේකට අපට අවශ්‍ය වෙනවා තෙල් කඩදාසි. මේ විදියට රවුමට කපාගෙන පෑන් එකේ යටට දාලා ඊපස්සේ පෑන් එක තෙල් කොලේ උඩට තමයි අපි මේ මිශ්‍රණය දාන්නේ. මිශ්‍රණය දාලා හොඳින් තුනී කරගන්න ඕනේ. ගොඩාක්ම තුනීට දාන්නත් එපා, ගොඩාක්ම ඝනකමට දාන්නත් එපා. අපිට සාමාන්‍යයෙන් හොඳට තැම්බෙන ප්‍රමාණයට ඇති කියලා හිතන ප්‍රමාණයට දාගන්න. ගොඩක්ම ඝනකමට දාගත්තොත් මේක තැම්බෙනවා හොරයි. මොතින් අර මැද අමු වෙන්න වගේ බලනවා එහෙම. ඒ නිසා ගොඩක්ම තුනීට නැතුව ටක් සාමාන්‍ය ඝනකමකට දාගන්න. මේ තියෙන අපේ පළවෙනියටම දාගත්තේ හොඳට පිපිගෙන එනවා. බලන්න පේනවා. මේක ඔයාලට oven එකක වුණත් යූස් කරන්න දාගන්න පුළුවන්. මේ තියෙන අපි පෑන් එකෙන් එළියට ගත්ත එක. මේ විදියට තමයි අපිට එන්නේ. ඊට පස්සේ අපි තෙල් කොලේ අයින් කර ගන්නවා.
පස්සේ මේක අපි මේ රෝල් කරගන්න ඕනේ. කියන්නේ හොඳට අපි දැන් ස්විස් රෝල් එක හදනකොට රෝල් කරලා තියාගන්න ඕනේ. ඒක නිසා මේක මුලින්ම අපි අරගෙන ওই විදිහට රෝල් කරලා මේ ඔයිල් පේපර් එක ඔතලා මේක අපි ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න ඕනේ. ගොඩක් වෙලා ඕනේ නැහැ. විනාඩි 15ක් විතර 10ක් 15ක් විතර දාලා ওই විදිහට ඊට පස්සේ ආපහු ෆ්‍රිජ් එකෙන් අරගෙන ආයෙ දිග ඇරලා තමයි මේකට අපිට මැදට ජෑම් හෝ චොකලට් ක්‍රීම් හෝ චොකලට් හරි ඕන දෙයක් කැමති දෙයක් මේ පාවිච්චි කරන්න පුළුවන්. ඊපස්සේ අපි අර කලින් නවාගත්ත රෝල් කරගත්ත විදිහටම මේක හොඳින් රෝල් කරගන්නවා. රෝල් කරලා ආයෙත් අපි මේක ෆ්‍රිජ් එකේ අර විදිහටම දාලා තියෙනවා. විනාඩි 20ක් විතර දාලා තියෙනවා. 15ක් 20ක්. හරි 10ක් වුණත් පුළුවන්. ඊට පස්සේ අපි ආයෙ ওই ෆ්‍රිජ් එකෙන් අරගෙන හිමීට පොලේ දිග ඇරලා ඊට පස්සේ අපිට මේක කෑලි වලට කපලා පිළිගන්න පුළුවන් මේ ඕන කෙනෙකුට. විශේෂයෙන්ම පොඩි ළමයි මේ හරි ආසයි මේකට. අපිට ඉතා පහසුවෙන්ම ලේසියෙන් මේ පොඩි ළමයෙකුට මේ ගෙදරදී හදලා දෙන්න පුළුවන් කෑමක්. ඒගොල්ලොත් අහසයි වෙනස් විදියකට කන්න. ස්තුතියි හැමෝටම අපේ YouTube